මගේ ටූල් බොක්ස් එක වගේම ටූල් බොක්සස් ගොඩක් කරගෙන ආවා. S2 මේ චූටි සුදු පාට ඩොට් එකකින් තමයි මේකට 50ක් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ෂේඩ් එක ගොඩක් හොඳයි. ගොඩක්ම හොඳයි. ඒක අපිට ඉරේසර් එකකින් කරන්න බැහැනේ. අනිවාර්යයෙන්ම මේ වගේ වයිට් කලර් ජෙල් පෙන් එකක් තියෙනවා. මේකෙන් තව ඩ්‍රෝවින් 4ක්වත් කරන්න පුළුවන්. රෝල් කරපු පෙන්සිල් කේස් එකක් වගේ එකක්. ඒකට අවුරුදු 4ක්වත් පාවිච්චි කරන්න පුළුවන් මේ ටූල් බොක්ස් එකේ ටූල්ස්. මෙන්න මේ රබර් ඉරේසර් පෙන්සිල් එක සියුම් තැන් බ්ලෙන්ඩ් කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ ස්කෙච් බුක් එක කන්ටැක්ට් නම්බර් එක තමයි 0.7 6 2 5 2 3 1 2 9. ඔයාලා දන්නවනේ මගේ ප්‍රධාන රාජකාරිය මොකක්ද කියලා? මෙන්න මේ වගේ පෙන්සිල් ආර්ට් කරන එක තමයි ඔන්නේ ඉතින් මගේ ප්‍රධාන රාජකාරිය වෙන වැඩක් නෑනේ මට. මගේ ඩ්‍රෝවිං වීඩියෝස්, ඩ්‍රෝවිං ටියුටෝරියල් වීඩියෝස් බලන හැමෝම අහන එකම ප්‍රශ්නේ තමයි කොහෙන්ද ඔයාගේ ටූල් බොක්ස් එක ගත්තේ? කොහෙන්ද ඔයාගේ ඩ්‍රෝවිං පේපර්ස් ගන්නෙ? ඕකනේ ඉතින් අහන එකම ප්‍රශ්නේ. ඒකට විසඳුමක් තමයි ඔන්න අද අරගෙන ආවේ. ඔයාලට මේ තියෙන්නේ ඔන්න ඔයාලට මගේ ටූල් බොක්ස් එක වගේම ටූල් බොක්සස් ගොඩක් කරගෙන ආවා. YouTube එකේ, TikTok එකේ, Facebook එකේ කොහොම මම ඩ්‍රෝවිං වීඩියෝ එකක් අප්ලෝඩ් කරත් එක්කෙනෙක් හරි අහන ප්‍රශ්නයක් තමයි කොහෙන්ද අග්ගල් පෙන්සිල් ටූල් බොක්ස් එක ගත්තේ කියලා. අද ඉඳන් ඔයාලට බය වෙන්න දෙයක් නෑ. මේ පෙන්සිල් ටූල් බොක්ස් එක ඔයාලට ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඔරිජිනල්ම පෙන්සිල්ස්. ඒ වගේම ෂේඩ් එක ගොඩක් හොඳයි. ගොඩක්ම හොඳයි. මම මේක වගකීමෙන් කියන්නේ මට තව කෙනෙක් කරන දෙයක් කරන්න උවමනාවක් තිබුණේ නැහැ. ඒ නිසා මම ලංකාවේ පීරලා හෙව්වා. මාස 2 3ක් 4ක් 5ක් මං අවුරුද්දක් විතර කාලයක් ගත්තා මේක සේල් කරනවද නැද්ද කියන තීරණයට එන්න. ඒ කාලය ඇතුළත මම හැම තැනම හෙව්වා. ලංකාවේ ඔන්ලයින් ෂොප් හරි ලෝකල් මාකට් එකේ හරි කොහෙම හරි තියෙනවද කියලා මේ ටූල්ස් බොක්ස් එක ටූල් අයිටම් එකම තැනකින් ගන්න. අවාසනාවක් විදිහට ඇත්තටම ගන්න තැනක් නැහැ. හැබැයි දැන් බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට මගෙන් මේ හැම අයිටම් එකක්ම ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ටූල් බොක්ස් එක මගේ හෙරලි කැන්වාස් කියන ඔන්ලයින් ෂොප් එකෙන් ගන්න පුළුවන්. මම ඔයාලට මෙතන WhatsApp නම්බර් එක දාන්නම්. මතක තියාගන්නත් හරිම ලේසියි. 0.76 ඔයාලා මේ නම්බර් එක WhatsApp එකේ සේව් කරගත්තට පස්සේ ඔයා මගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා කැටලොග් කියන එක ටච් කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් තියෙන ප්‍රොඩක්ට් සේරම. එතනින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති අයිටම් සිලෙක්ට් කරලා මෙතනින් ඔයාගේ ඕඩර් එක ප්ලේස් කරන්න. ඕනම දෙයක් ගන්න පුළුවන්. ඉස්සරහට මම ලෝකේ තියෙන බ්‍රෑන්ඩඩ්ම පෙන්සිල්, බ්‍රෑන්ඩඩ්ම ඩ්‍රෝවිං ටූල් අයිටම් ඔයාලා වෙනුවෙන් ඒ දේවල් ඔයාලට ලබා දෙන්න සැදී පැහැදී ඉන්නවා. දැනට මගේ ළඟ තියෙන්නේ මේ හෙල්ලි කැන්වාස් සිපට් ස්කෙච් ටූල් බොක්ස් එක. මේ පෙන්සිල් ටූල් බොක්ස් එකේ 2H එකේ ඉඳන් 14B එකටම පෙන්සිල් තියෙනවා. පෙන්සිල් 14ක්. මං හිතන්නේ එකම බ්‍රෑන්ඩ් එකෙන් 2H එකේ ඉඳන් 14B එකට එනකම පෙන්සිල් ගන්න පුළුවන් වෙයි කියලා කොහෙන්වත් කීයටවත් ගන්න බෑ. ඔයාලට හැබැයි ඔන්න අද ඉඳන් මගෙන් ගන්න පුළුවන්. මේක ග්‍රැෆයිට් පෙන්සිල්නේ. ඒ වගේම වලට චාකෝල් පෙන්සිල් තුනකුත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මෙතන වෙනම සොලිඩ් චාකෝල් තුනකුත් තියෙනවා. ඒකත් hard soft medium කියලා රේන්ජස් 3කින්. ඒත් එක්කම මෙතන white charcoal pencil එකකුත් තියෙනවා. ඔයාලට charcoal art එකක් කරනවා නම් ඉතින් ඕන කරන හැමදේම මේ tool box එකේ තියෙනවා. graphite pencil art කරන ඕනම කෙනෙකුට charcoal pencil art නම් කොහොමත් කරන්න පුළුවන්. ඔයාලට දෙකම practice කරන්න පුළුවන්. එකම pencil box එකක් ගත්තා. ඒ වගේම මෙතන මේ තුනක් තව තියෙනවා solid graphite. ඔයාලා පැන්සල් උල් කර කර උල ගණක මේක හොය හොය ඉන්න ඕනේ නැහැ. මේකෙත් hard medium soft කියලා ranges 3කින්ම තියෙනවා. ලේසියෙන් ඔයාලගේ ආර්ට් එක කරගන්න පුළුවන්. චුට්ටක්වත් මහන්සි වෙන්නේ නැතුව මේ tool box එක ඔයා ළඟ තිබ්බනම්. අනිත් වටිනම දේ මේ kneadable eraser එක. මේක clay එකක් වගේ ඕන විදිහට පොඩි කරලා අර චූටි සියුම් තැන් උනත් ඉරේස් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ බ්ලෙන්ඩින් ස්ටම්ප් 3ක් හම්බ වෙනවා. ඒකත් ස්මෝල් එකයි, මීඩියම් එකයි, ලාර්ජ් එකයි 3ක්ම තියෙනවා.
ඔයාලට සෑහෙන වැලියු එකක් දෙන්න පුළුවන් ඔයාගේ ආර්ට් එකට, ඔයාගේ ස්කිල් එකට මේ ටූල් බොක්ස් එක ඔයා ළඟ තිබ්බනම්. මේකෙන් ඔයාලට චිත්‍රයකට පණ දෙන්න පුළුවන්. බලන්න මේ ආර්ට් එකේ S2 මේ චූටි සුදු පාට ඩොට් එකකින් තමයි මේකට පණක් ඇවිල්ලා තියෙන්නේ. ඒක අපිට ඉරේසර් එකකින් කරන්න බැහැනේ. අනිවාර්යයෙන්ම මේ වගේ white color gel pen එකක් තියෙන්න ඕන. ඒ වගේම ඉතින් කට එකක් හම්බ වෙනවා. රබර් ඉරේසර් එකක් මේකේ තියෙනවා. ඔය ටික තමයි මේ tool box එකේ එන්නේ. tool box එක order කරන පළවෙනි 10 දෙනාට මම offer එකක් දෙනවා කියලා හිතාගෙන ඉන්නවා. මම ඒ ගැන විස්තර ඉස්සරහට කියන්නම්. ඔයා මගේ මේ හෙල්ලි කැන්වාස් ස්කෙච් ටූල් බොක්ස් එක ගන්නේ නැත්නම් තව ඔප්ෂන් එකක් තියෙනවා. හෙල්ලි කැන්වාස් රෝලර් ස්කෙච් ටූල් සෙට් එක. මේක මෙන්න මෙහෙම රෝල් කරපු පෙන්සිල් කේස් එකක් වගේ එකක්. මුලින්ම කියන්න ඕනේ මේකේ චාකෝල් පෙන්සිල් නැහැ. ඔක්කොම ග්‍රැෆයිට් පෙන්සිල් තියෙන්නේ. මේකේ පෙන්සිල් 18ක් තියෙනවා. ඒ වගේම බ්ලෙන්ඩින් ස්ටම්ප් 3ක් තියෙනවා. තව ග්‍රැෆයිට් සොලිඩ් ග්‍රැෆයිට් මේ 3ක් තියෙනවා. ඒකෙත් hard medium soft කියලා. ඒත් එක්කම two head pencil extender එකක් තියෙනවා. තව ඉතින් cutter එකක් තියෙනවා. මේකේ තියෙන 4B eraser එකක්. මේකට needable eraser එක ඉන්නෙත් නැහැ. අරකේ තියෙන ගොඩක් දේවල් මේකේ නැහැ. මේක ඔයාලට මගේ සිපෙට් tool box එකට වඩා අඩුවට මේක ගන්න පුළුවන්. ඔයාලට මම price කියන්නේ නැහැ. හැබැයි පොඩි hint එකක් දෙන්නම්. ඔයාලා එක පෙන්සිල් ආර්ට් එකක් සේල් කරන ප්‍රයිස් එක මෙන්න මේ එක ටූල් බොක්ස් එකක්. ඔයාලට අවුරුදු 4ක්වත් පාවිච්චි කරන්න පුළුවන් මේ ටූල් බොක්ස් එකේ ටූල්ස්. ඔයාලා කොච්චර මම ඩ්‍රෝවිං කරලා තියෙනවද කියලා දැකලා තියෙනවනේ. වීඩියෝ මම කොච්චර අප්ලෝඩ් කරනවද? ඉතින් මගේ පෙන්සිල් තවම තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලට පෙන්සිල් ටූල් බොක්ස් එකම ගන්නෙ නැතුව ඒ ටිකම ඔයාලට වෙන වෙනම ගන්න ඕන නම් ඒත් මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම දැනට මගේ ළඟ මෙන්න මේ රබර් ඉරේසර් එකක් තියෙනවා. රබර් ඉරේසර් එක නම් ටූල් බොක්ස් එකෙත් නැහැ. මේක ඉරේසර් එකක් වගේ පැන්සලක් සියුම් තැන් ඉරේස් කරගන්න ඕන නම් මෙන්න මේ රබර් ඉරේසර් පෙන්සිල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ස්පොන්ජ් හෙඩ් එකක් තියෙන බ්ලෙන්ඩින් ටූල් එකක් තියෙනවා. ඒකට මේ එක්ස්ට්‍රා ස්පොන්ජ් හෙඩ් 10ක් හම්බ වෙනවා. සියුම් තැන් බ්ලෙන්ඩ් කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මගේ ළඟ මේ පෙන්සිල් එක්ස්ටෙන්ඩර්ස් තියෙන ඔයාලට ගන්න පුළුවන්. ලොකු ගාණක් දීලා ගන්න පෙන්සිල් නෙමේ. මම තවත් පාවිච්චි කරනවා. මේකෙන් තව ඩ්‍රෝවින් 4ක්වත් කරන්න පුළුවන්. මේ වගේ එක්ස්ටෙන්ඩර් එකට දාලා. ඒ වගේම මම මේ පෙන්සිල් ආර්ට්ස් කරන මෙන්න මේ ස්කෙච් බුක් එකත් ඔයාලට ගන්න පුළුවන්. මේ 4 සයිස් එකක් තියෙනවා. A3 සයිස් එකක් තියෙනවා. ඒ වගේම අතරමැදි සයිස් එකකුත් තියෙනවා. ඔයාලට ස්කෙච් බුක් ගන්න පුළුවන්. දැනට ඔයාගේ ඕඩර් එක ප්ලේස් කරලා තියාගන්න. මුල් ඕඩර්ස් 10ට ඔෆර් එකක් තියෙනවා. ඒක අමතක කරන්න එපා. මගේ contact number එක තමයි 076 612 512 312 එහෙනම් WhatsApp message එකක් දාන්න. හෙල්ලි කැන්වාස් කියන්නේ මගේම බිස්නස් එක. ඉතින් ඔයාලට පුළුවන් උපරිම විශ්වාසයෙන් මගෙත් එක්ක එකතු වෙලා ලස්සන ගමනක් ඉස්සරහට යන්න. මම මේ බිස්නස් එක පටන් ගත්ත විතරයිනේ. ඉතින් වීඩියෝ එක බලන ඔයාගෙන් ආදරෙන් ඉල්ලන්නේ වීඩියෝ එකට ලයික් කරලා ෂෙයා කරලා චූටි සපෝට් එකක් දෙන්න. එහෙනම් ආයෙ හම්බ වෙමු.